බන්සොයිසු. මේක ඉනිම ගත්තේ නැත්තම් පලංචියද මේක යට හිනේ උඩ මහත. මේක නවීන තාක්ෂණයේ ඉනිම ගත්තම් බාස්ටා ගෝලයට දෙන්නට දෙපැත්තෙන් නැගලා වැඩ කරන්න හදලා තියෙනවා. අයියෝ බාසි ගෝලයා දෙන්න මුඩ නැක්කට පස්සේ මේක පැද්දෙනවනේ මේ බලපන් දැනට පැද්දෙන එකේ. අයි බා රුවින්නේ අල්ලගන්න කියලා. ඒයි උඹලා මේ සිවිලිම හදන්න නැද්ද යකෝ? සිවිලිම හදන්න නැද්ද කියන්නේ බලපන් මේක යට හිනේ උඩ මහතේ කොහොමද මේකට නගින්නේ? ඒ බේරට විනාසයි අල්ලම කරකම්. ඉනිත් පැත්ත හරවගෙන මල්ලක් කරනවා. නැගතන් උඩට දැන් හදපන්. දැන් හරි. විකාර කියවන්න එපා බන්සොයිසා. උඩ හිනේ යට මහත. දැන් හරි. සඳවත පෑවනුරා හිත ළඟ නතර වුණා අරඹන්නට මල් වාරේ හදවත නුඹට ලියා පුරනිමි පාරමිතා අරගන්නට කරකාරේ ආවේ ආවේ සොයලා මේ වාගේ මානේ මොකක්ද කොයි කරන්නේ ගම කනවනේ. Hari lo kerja. මං ඇවිත්තන් එන්න. මං හවුස් ගෙදර ඇවිත්තන් එන්නම් ලතා. ඔබට කියන්න මල්ලි මටත් මේ වගේ ගේ පොඩ්ඩක් හදාගන්න තියෙනවා නම් හොත්තටම ඇති ඈ. හොඳ ගේ පොඩ්ඩ. යකෝ කවුද යකෝ තින්දලුවේ? යකෝ අරුණේද? එකක් ගෙදරටම රිංගලාද? යකියාට මම මට දිවිසල්ජයි පාරම් කොට මත්තලා දින්නේ නෑ වගේරියෝ. ගෙසින හවතානම් ගෙදරින් මට තානම් සැලවෙයි ගෙදරට ඇය හමු නොදී. මහත්තයා මේ වැඩේ හරියන්නේ නැහැ හාමිනේ. මේක දුරදිග ගිහිල්ලා තියෙන්නේ. කෙල්ලට ඉක්මනටම කසාද ලෑස්ති කරන්න ඕනේ. ඒක හන්ද මං අර මිනිස්සුන්ට හෙට මෙන්න කිව්වා. හෙට මෙන්න කිව්වා? ඔව්. ඒක හොඳයි මහත්තයා. මාත් කියන්න කියලා මම හිටියේ. මේක ඉවරයක් කරලා දාන්න ඕනේ. ආයිබෝන්. අපේ මහත්තයා. යංකෝ. යන්. වාඩි වෙන්න. තේ ටිකක් බොන්නේද? පස්සේ බොමු. නේද? මේ
මෙහෙට වහිනවද? නෑ නෑ වහින්නේ නෑ නේ. අපේ මහත්තයා මේ කවුද දැන් මෙතන මනමාලයා? පොඩ්ඩක් ඉන්නවකෝ. එහෙම එකපාර අහන්න බෑනේ. මං හිමීට දැනගන්නම්. මම මනමාලිගේ තාත්තා. කොච්චර හොඳද? හොඳයිනේ. මේ ඉන්නේ මනමාලිගේ අම්මා. සන්තෝසයි. හොඳයි. මම මනමාලිගේ තාත්තා. ඒක තමයි. මේ ඉන්නේ අම්මා. අඳුරා ගන්න ලැබීම සතුටක්. දැන් එතකොට මේ මනමාල මහත්තයාගේ කවුද? අම්මා එතකොට මේ අපි බමුණු සිංහ පරම්පරාවේ උදවියනේ. අන්තිම පුරුක් දෙක. තාත්තයි පුතයි. මනමාල මහත්තයෝ තේ ටිකක් බොමු. බොමු. තේ ටිකක් හදන්න ගිහිල්ලා. තේ හදන්න. ඒක හොඳයි